අද අපි කතා කරන්න යන්නේ සමාජයේ අපිට නිතරම අහන්න දකින හැමතිස්සෙම ටිකක් වැඩිපුර ඉදිරිපත් වෙන දෙමාපියන්ගේ පැත්තෙන් වගේම අපේ Gen Z එකේ දරුවන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙන ගැටලුකාරී තත්වයක් ගැන. ඇත්තටම මෙතනදී අපේ දෙමාපියන්ට Gen Z එකේ දරුවන්ව හඳුනා ගන්න අපහසු වෙලා තියෙනවද? එහෙම නැත්නම් Gen Z එක කියන්නේ වෙනස්ම පරම්පරාවක්ද? අපි මේ ගැන සයිකොලොජිකලි ටිකක් කතා කරමු. පේරන්ට්ස්ලා කියනවා අපේ කාලේ මෙහෙම ප්‍රශ්න තිබ්බේ නෑනේ. ෆෝන් එකත් එක්කමයි මේ හැම ප්‍රශ්නයක්ම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ අපි මෙයාලට හැදෙන්නනේ මේ හැමදේම කියන්නේ. කෝ මේ දැන් කාලේ ළමයි මාර මේ වෙනස්නේ අමුතුයිනේ. Gen Z එකේ දරුවෝ කියනවා මගේ අම්මා මට කිසිම වෙලාවක ආදරේ කියන්නේ නෑනේ. යා මට එහෙම ලං වෙලා එහෙම ආදරේ පෙන්නන්නේ නෑනේ. මගේ තාත්තා මට කිසිම දවසක හග් එකක්වත් දීලා නෑනේ. මගේ ෆීලිංගස් මට කිසිම වෙලාවක කියා ගන්න බෑ. හැමදෙස්සෙම මොනවා හරි කිව්වම ඕව එච්චර ගණන් ගන්න දේවල් නෙමෙයි. අයියෝ ඕව හිතේ ඉන්න ලෑස්ති වෙන්න එපා. මෙතන ඇත්තටම තියෙන ආදරේ අඩුකමද? නෝ. ඇත්තටම මෙතන දකින්න හම් වෙන්නේ කමියුනිකේෂන් ගැප් එක. මේ කියන කමියුනිකේෂන් ගැප් එක නිර්මාණය වෙන්න මොකක්ද මේ වටපිටාව? ඒ ගැන අපි ටිකක් කතා කරොත් සාමාන්‍යයෙන් අපේ දෙමාපියෝ ගොඩක් වෙලාවට හැදිලා වැඩිලා ඒගොල්ලෝ නිර්මාණය වෙච්ච පරිසරය ඇතුළේදී තියෙන්නේ අඬන්න ඉන්න ලෑස්ති වෙන්න එපා. වෙහෙස මහන්සි වෙලා වැඩ ටික කරන්න. ඊට පස්සේ ප්‍රශ්න ඉවසීමෙන් ප්‍රශ්න ටික බලන්න. ඒ ටික අවධානයෙන් ඉන්න. ලොකුවට අනිත් අයත් එක්කලා එකින් එකට කට ගහගෙන එහෙම යන්න ලෑස්ති වෙන්න එපා. මෙන්න මේ වගේ පරිසරයක. Gen Z එක ගත්තාම ඒගොල්ලෝ ඉමෝෂනල් කනෙක්ෂන් එක නිතරම බලාපොරොත්තු වෙන පරිසරයක තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කියන දේවල් මේ ගැප් එක නිර්මාණය කරන්න බලපාන. හැබැයි දරුවන්ගේ පැත්තෙනුත් තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි ඕගොල්ලෝ වෙනුවෙන් හදන ආදරණීය කෑම වේලක ඉඳලා ඊට පස්සේ ඕගොල්ලෝ වෙනුවෙන් දිවා රෑ ඊට පස්සේ අවුව වැස්ස නොතකලා ඕගොල්ලෝ ගේන්න ගෙනියන්න යන තැන ඉඳලා ඕගොල්ලෝ රැට නිදා ගන්නකල් දෙමාපියෝ ඉන්නේ නිහඬ සැලකිල්ලේ ඉඳලා ඔගොල්ලෝ කොහරි ගියාද ආවද බලන්න දෙන ෆෝන් කෝල් එකේ ඉඳලා මේ තියෙන්නේ ක්‍රියාවෙන් පෙන්වන්නා වූ භාෂාමය සැලකිල්ල. ඒ වගේ ආදරයක්. හැබැයි දරුවන්ට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඉමෝෂනල් කනෙක්ෂන් එක නිසාම වචන ඇතුලේ මේ දේවල් බලකනේ දෙමාපියන්ගේ පැත්තෙන් ක්‍රියාමය ලැන්ග්වේජ් එක දරුවන්ගේ පැත්තෙන් භාෂාමය පැත්තෙන් ඒගොල්ලෝ හැමතිස්සෙම බලාපොරොත්තු වෙන ගැප් එකක් දකින්න හම්බෙනවා. ඉතින් මේකට අපිට මොනවද කරන්න පුළුවන් දේවල්? මෙතනදි මේ කියන කමියුනිකේෂන් ගැප් එක අඩු කරගන්න අපිට පුළුවන් දෙමාපියන්ගේ පැත්තෙන් උනත් අපි හැමතිස්සෙම දරුවෝ මොනවා හරි කියද්දි ඉක්මනින් ඒකට ප්‍රතිචාර දක්වලා ආන්සර් එකක් දෙන්න නෙමෙයි හොඳින් ඒගොල්ලන්ට ඇහුම්කන් දෙන්න. ඊට පස්සේ ඔයාට ඇයි පුතේ මෙහෙම හිතෙන්නේ? මොකද මේ ඒ වගේ ඉමෝෂනලි යාලේ පැත්තට පොඩ්ඩක් සමීප වෙලා ඇයි මෙයාගේ මෙහෙම හිතෙන්නේ කියන දේ බලන්න. ඊට පස්සේ හැඟීම් පැත්තෙන් අපිව ඩවුන් වෙන විදියට හැමතිස්සෙම අපේ කාලේ ඕවා තියුන්නේ නැහැ. ඕවා එච්චර හිතන්න ඕන දේවල් නෙමෙයි. ඕවා එච්චර ගණන් ගන්න එපා. මේ වගේ කියනවට වඩා පුතේ මට තේරෙනවා ඔයාට මෙතන මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා නේද? අපි පුතේ ඒක පොඩ්ඩක් බලමු. අපි ඒක කතා කරගමුකෝ. ඒක එච්චර මේ ඔයා ලොකුවටම ස්ට්‍රෙස් වෙන්න එපා. මම ඔයාට ඉන්නවනේ. අපි මේ ටික මේවා කරගමු. මේ විදිහට දෙන ඉමෝෂනල් සපෝට් එක ඇතුළේදී මේ කියන තත්ත්වයන් අවම කරගන්න පුළුවන්. අපිට ගොඩක් වෙලාවට ගත්තාම පාසල් වල දැන් මේකෙන් ජෙනරේෂන් වයිස් කවුන්සලින් වලට දරුවෝ එද්දී ඒගොල්ලන්ගේ පැත්තෙන් අම්මා තාත්තා මට වැඩි මට ගොඩක් සමීප නෑනේ. මෙහෙම දේවල් කියනවා. ඊට පස්සේ ඒගොල්ලන් අඩු වයසින් එක විදිහේ රිලේෂන්ෂිප් වලට එන්ගේජ් වෙලා මේ වගේ දේවල් දකින්න හම්බෙනවා. හැබැයි දෙමාපියන්ගේ පැත්තෙන් කියන්නේ මිස් අපි මේගොල්ලන්ට මෙහෙම කියන්න දෙයක අඩුවක් කරන්නේ නැහැ. හැම දෙයක්ම කරනවා. මෙහෙම කරනවා. ඇයි මේ ළමයින්ට මේව තේරුම් ගන්න බැහැ? ඇයි මෙහෙම වෙන්නේ? මේ ඇවිල්ලා අපි හැදිච්ච වැඩිච්ච පරිසරය සහ මේ කියන කමියුනිකේෂන් ගැප් එක මේකට හේතුවක් වෙලා තියෙනවා. සමහර වෙලාවට අපි කිව්වහම මෙන්න මේ විදිහට ඕගොල්ලෝ දවසේ මේ තියෙන රූටින් වෙනස් කරගන්න මේ විදිහට ප්ලෑන් කරගන්න දෙමාපියෝ දරුවෝ මෙහෙම කරන්න. මෙන්න මේ කියලා අපි ආයි සතියකින් දෙකකින් අපේ ෆලෝ අප්ස් වලට යද්දි ඒගොල්ලන්ගේ පැත්තෙන් දෙමාපියන්ගේ පැත්තෙන් වගේම දරුවන්ගේ පැත්තෙනුත් වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කමියුනිකේෂන් ගැප් එක අවම කරගෙන ඉස්සරහට ගියොත් එකම පවුල ඇතුලේ ආදරණීය ගමනක් යන අපි මේ එකම පවුල ඇතුලේ තියෙන ගැටණියන් අපිට අවම කරගන්න පුළුවන්. ඉතින් ඒ ගැන අවධානය යොමු කරලා අපි ඉදිරියට වැඩ කරමු.